ලෝකයේ ක්‍රිකට් සැනකිලිය. IPL පහුගිය දවස්වල ඉවර වුණා. කියන්නේ IPL ගත්තාම ලෝකේ තියෙන ලොකුම බිස්නස් එක ඉන්දියාවේ තියෙන ලොකුම බිස්නස් එකක් කිව්වොත් හරි. ආර විදියට එක බිස්නස් එකක් වෙලා තියෙනවා. ගත්තොත් ලෝකේ තියෙන කතාව පැත්තකට දැම්මොත් ඉන්දියාවේ මෑත කාලේම අතිශයින්ම ජනප්‍රියම බිස්නස් එක වෙලා තියෙනවා මේක. එන පුදුම පල්ලි ප්‍රමාණයක් මේකේ ෂෙයාර් වෙන්නේ. ඇයි එහෙම කියන්නේ? ඔයාලා දන්නවද ලංකාවේ 2024 අවුරුද්දේ GDP එක නැත්නම් දල්දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් 99.8 කොයි වගේ ප්‍රමාණයක් තමයි මම මතකේ හරිනම් ඩොලර් බිලියන 100ක් විතර තමයි තියෙන්නේ ලංකාවේ GDP එකේ. මේක රටක් ආර්ථිකය. හරි. ඒ වගේම ලංකාවේ ආදායම විදියට තියෙන්නේ ලංකාවේ ආදායම හැදෙන්න අපි කිව්වොත් මේන් ඉන්කම් මෙතඩ් එක තමයි ටැක්ස් එක. ඒතකොට ටැක්ස් එකයි ග්‍රාන්ට් එකයි එකතු වුණාට පස්සේ ඩොලර් බිලියන් ඇමරිකන් ඩොලර් බිලියන් 11ක් විතර තමයි ලංකාවේ ඇනුවල් ඉන්කම් එක විදියට ප්‍රොඩියුස් වෙන්නේ. ඒතකොට GDP එක 100ක් වගේ තියෙද්දි ඇනුවල් ඉන්කම් එක ඩොලර් බිලියන 11ක් වගේ රේන්ජ් එක තමයි අපි ඉන්නේ. හරි මම දැන් අර ලංකාවේ ස්ටැට්ස් ටිකක් කිව්වේ මේ ඉන්දියන් IPL එකේ නැත්නම් ඉන්දියන් ප්‍රීමියර් ලීග් එකේ ෂෙයාර් වෙන ධනස්කන්ධය කොච්චරයිද කියන වාට පොඩි අයිඩියා එකක් රෆ් අයිඩියා එකක් ගන්න. ඒත් මේක ලොකුයි කියලා තේරෙන එකක් සාපේක්ෂව කියන්නේ නැහැ. ඒකට තමයි මම මේ අදහස ඔයාලට දැම්මේ. normally මෙයාලට මේන් ඉන්කම් එක අපි කිව්වොත් මීඩියා රයිට් එක නැත්නම් බ්‍රෝඩ්කාස්ටිං කරන්න දෙන chance එක අපි කිව්වොත් ඒක තමයි මෙයාලගේ මේන් ඉන්කම් එක. ඒක දීලා දෙනවා 2023 ඉඳන් 2027 අවුරුදු 5කට තමයි දීලා තියෙන වසර 5ක් සඳහා මේක අරගෙන දෙනවා ඩොලර් බිලියන 1.44 ඩොලර් බිලියන 1.44 වගේ අගයක් නැත්නම් බිලියන 1.44ක් ඩොලර් බිලියන ටීවී රයිට් එක අවුරුදු 5කට සේව් කරලා දෙනවා. කියන්නේ මේන් ඉන්කම් එක විදියට මේගොල්ලෝ අරගෙන තියෙන්නේ ඔක ඩොලර් බිලියන මිලියන් නෙමෙයි බිලියන. ඒතකොට හිතා ගන්න පුළුවන් තරම. ඒ වගේම ඇඩ්වර්ටයිසින් වලින් මේගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙනවා normally ඩොලර් මිලියන් එතන බිලියන් ෆිගර් එකක් normally මිලියන් 540ක් මොකද ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එතන තියෙනවා ඩොලර් බිලියන් 1.44 මෙතන තියෙනවා මිලියන් 540ක. ඒතර ඔය දෙකේම ටෝටලි ගත්තොත් අපිට ඩොලර් බිලියන් 2.2 බිලියන 2.2ක් වගේ ඉන්කම් එකක් යාලා earn කරනවා. කියන්නේ ලංකාව කියන අපේ රටේ අපේ ඉන්කම් එක වෙන්නේ ආදායම වෙන්නේ ඩොලර් බිලියන 11යි. රටක ආදායම ඩොලර් බිලියන 11ක් වෙද්දී ලෝකම පිළිගත්ත ලොකුම ක්‍රිකට් ලීග් එක ක්‍රිකට් එකේ ලීග් එක විදියට කියන ලොකුම ෆ්‍රැන්චයිස් එකක් තියෙන ලොකු මාකට් වැලියු එකක් තියෙන ලීග් එක විදියට ඔතන ඒගොල්ලෝ earn කරනවා ඩොලර් බිලියන දෙකකට ආසන්න දෙකට වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ earn කරනවා. අපි ඉකොනොමි එකක් විදියට earn කරන්නේ ඩොලර් බිලියන 11යි. IPL එක ප්‍රීමියර් ලීග් එකක් විදියට ඩොලර් බිලියන 2.1 කියන අපිට වඩා 5 ගුණයක අඩුවක් තමයි මේ ආදායම අඩුවීමක් තියෙන්නේ. දැන් හිතා ගන්න අවුරුදු 5ක් IPL ගහලා හම්බෙන සල්ලි වලින් ලංකාවේ දේශීය ආදායම දෙපාර්තමේන්තුවට දුන්නොත් සුරාපත් දෙපාර්තමේන්තුවට දුන්නොත් ඔය ආදායම ගෙනල්ලා ලංකාවේ ටැක්ස් සියෝ කරන්න පුළුවන්. හරි. එතකොට අවුරුදු 5කින් ඒගොල්ලෝ ප්‍රීමියර් ලීග් එකේ ඉන්කම් එක ලංකාවේ අවුරුද්දක ආදායම විදියට සමාන කරන්න පුළුවන් තත්ත්වයක ඒගොල්ලන්ගේ ප්‍රීමියර් ලීග් එකේ විතරක් ඉන්කම් එක හදාගෙන තියෙනවා. කොහොමද? සෙල්ලම් ලෙවල් එක නෙමෙයි ඔක තියෙන්නේ. මම කිය ලොකුම ෆ්‍රැන්චයිස් එක ලොකුම බිස්නස් එක කියන්නේ ඔන්න ඔය හේතුවෙන්. ඊට පස්සේ මේකේ ඔය ආදායම් ටිකනේ. ඊට පස්සේ අපි වියදම් ගත්තොත් ප්ලේයර් ඔප්ෂන්ස් වලින් ඒගොල්ලෝ ටීම්ස් එක ටීම් එකකට මිලියන 16.5ක් අපි කියනවා ඒගොල්ලන්ට මිලියන 16 නැත්නම් මිලියන් වලින් යන්නේ මිලියන ඩොලර් මිලියන මම කියන්නේ ඩොලර්ස් ෆිගර්ස් කියන්නේ ඩොලර් මිලියන 16.5ක් normally player options හරහා ඒගොල්ලෝ වියදම් කරනවා. ඊට පස්සේ රිටෙන්ෂන්ස් වලට දීලා තියෙන ඩොලර් මිලියන 6කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම ඔපරේෂන්ස් කියලා මේගොල්ලෝ අදහස් කරන්නේ හොටෙල්ස් ඊට පස්සේ ඔගේ ප්ලේයර්ස් වලට අමතරව මැනේජර්ස්ලා, කෝචස්, කෝචින් ස්ටාෆ්, ඒ වගේ
සපෝටින් ටීම්ස් මේන්ටේන් කරන්න ඩොලර් මිලියන් 14.5ක් per team එකකට දීලා තියෙනවා. ඔක අපිට 10න් වැඩි කරලා ටීම් ගානත් එක්ක අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ටිකට් ස්පොන්සර්ෂිප්ස් වලින් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඩොලර් මිලියන්. ඒ කියන්නේ normally ඩොලර් මිලියන් 40කට ආසන්න ඉන්කම් එකක් ටිකට්ස් වලින් earn කරන්න ඒගොල්ලන්ට හැකියාව තියෙනවා එක ප්‍රීමියර් ලීග් එකක් තුළ. ඒතර ඔයාලට පැහැදිලි මේක පොඩි පහේ සල්ලි ප්‍රමාණයක් නෙමෙයි මෙතන කැරකෙන්නේ. මේක මොනතරම් ව්‍යාපාරික ක්‍රමවේදයක් ඔස්සේ යන දෙයක්ද කියන එක ඔයාලට මාර විදියට පැහැදිලි වෙනවා. මොකද පට්ට සල්ලි ප්‍රමාණයක් ලංකාවේ ඉන්කම් එක වගේ 5 ගුණයක් තමයි අපි ඉන්කම් එක විදියට earn කරන්නේ. IPL ඉන්කම් එක වගේ 5 ගුණයක් තමයි අපි earn කරන්නේ. කියන්නේ අපි ඉන්න තැන සහ කියන්නේ IPL එක කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න තමයි මම ওই ෆිගර් අර මේ වගේ කොච්චරක්ද කියන එක කතා කරේ. ඔක තමයි IPL සෙල්ලම. ඔක තමයි ක්‍රිකට් එකේ ලොකුම ප්‍රීමියර් ලීග් එක පහුගිය දවස්වල අවසන් වුණා. ඔක තමයි ඉන්දියාවේ තියෙන දැන් මේන් බිස්නස් එකක් විදියට නැත්නම් අතිශයින්ම ජනප්‍රිය මිනිස්සු පුදුම විදියට වැළඳගත්ත බිස්නස් එක බවට පත් වෙනවා. එතන යහට කතා කරන්න පුළුවන් අපිට මේ ටීවී ස්පොන්සර්ෂිප් එක වසර 5කට ඩොලර් බිලියන් 1.4 බිලියන් 1.44කට විකුණුවා නම් ඔය යන ඇඩ්වර්ටයිස්මන්ට් එක වැලියු එක වඩා හිතා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මීඩියා රයිට් එක ගන්න කම්පැනි ඊට වඩා earn කරන්න බලාපොරොත්තු වෙන තමයි මේ වැඩේ කරන්නේ. එතකොට යාළුවට cost එකක් ඔය කියන්නේ purchasing value එක කියන උතන කියන්නේ බිලියන් 1.44ක් දීලා මීඩියා රයිට් එක ගන්න. ඊට පස්සේ මෙයාලා අනිවාර්යයෙන්ම කවරින්ස් වලට වියදම් කරන්න බෑ. ඕකත් ලොකු වියදමක් යනවා ඉතින්. ඒ වියදමත් එක්ක ඒකත් කවර් කරගෙන අනිවාර්යෙන්ම මීඩියා රයිට්ස් ගන්න කම්පැනි ප්‍රොෆිට් කරන්න ඕනේ. මේ වගේ ලොකු ඉවෙන්ට් එකක්. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක ඒගොල්ලෝ හම්බ කරන ප්‍රමාණය අන්කන ඒගොල්ලන්ට ලැබෙන ආදායම කොච්චරයිද කියලා ඔයාටයි මට හිතා ගන්නත් බැරි තරම් ආදායමක් අනිවාර්යෙන්ම හම්බ කරනවා ඉතින්. ඕක තමයි ඉන්දියාවේ ලොකුම සෙල්ලම වෙච්ච IPL එකේ සල්ලි මාරු වෙන විදිය.